කොහොමද ඉතින් හැමෝටම ඉතින් මේ තියෙන්නේ ශාන්තිහම් මෙන්ටල් හෙල්ත් ඇන්ඩ් කවුන්සලින් සෙන්ටර් එකක් යාපනයේ තියෙන. ඉතින් අපි කමියුනිටි මෙඩිසින් අපොයින්ට්මන්ට් එක කරන ගමන් ගියපු එක තැනක් තමයි මේක. ඉතින් ඉස්සෙල්ලාම ගියාම අපිට එයාලා බ්‍රීතිං එක්සර්සයිස් කරලා මයින්ඩ් රිලැක්සින් ටෙක්නික්ස් කියලා දීලා තමයි අපි ඉස්සෙල්ලාම වැඩ ටික පටන් ගත්තේ. ඉතින් ඉස්සෙල්ලාම කරේ අපි මයිසෙල්ෆ් කියන්නේ දෙන්නෙක් ඉස්සරහට ගිහිල්ලා දෙන්න මාරුයි මාරුවට අඳුන්වලා දෙන්න තමයි ඉස්සෙල්ලාම තිබුණේ. මේ තියෙන්නේ ඉතින් ඒ වගේ අපි කීප දෙනෙක් කරපු ඒවා ටිකක්. ඉතින් ඊට පස්සේ ওই ටික ඔහොම වැඩ ටික ඉවරුණාට පස්සේ එයාලා ඉතින් අපිට බිස්කට් දීලා අයිත් එක්කම තේ එකක් හදලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ අපි තේ බොන එක. ඊට පස්සේ ඉතින් අපිට තිබ්බ තව සෙෂන් එකක්. එයාලා කොලයක් දීලා අපිට කිව්වා අපේ ස්ට්‍රෙන්ග්ස් ඇන්ඩ් වීක්නසස් ලියන්න කියලා. ඉතින් ඒකේ වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. මේ තියෙන්නේ ඊට පස්සේ කරපු සෙෂන් එක. මේකදී අපි කරේ එයාලා කිව්වා අපිට අපේ ජීවිතේ සතුටු හිතෙන දේවල් ලියන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ අපි ඉස්සරහට ගිහිල්ලා අපේ සතුට හිතෙන දේවල් අපි කිව්වා. ඉතින් එහා පැත්තේ ශ්‍රුති තමයි තමිල් වල ට්‍රාන්ස්ලේට් කරා අපි. තමිල්ලයි තමිල්ෙන් කතා කරා සිංහලයි සිංහලෙන් කතා කරා. ඉතින් තාත්තා ડોක්ටර් කෙනෙක්. එතකොට එයා දිහා බලලා තමයි මට ડોක්ටර් කෙනෙක් කියන ආසාවක් ආවේ. ඉතින් මගේ අම්මගෙත් ඒක කියන්නේ ඩ්‍රීම් එක උනේ මම ડોක්ටර් කෙනෙක් වෙන එක. ඉතින් ඒක ඒ වෙලාවේ මෙඩිසින් සිලෙක්ට් වෙච්ච එක නැත්තම් ගොඩක් සතුටු වුණා. දැන් ඉතින් බයික් එකක් ගත්තා. බයික් ගත්තේ බයික් එක අරන් දුන්නේ. තාත්තා අරන් දුන්නේ මේ කියන්නේ මේ බයික් මම ගෙදර ගිහිල්ලා කියන්නේ ගෙදර බයික් එකක් තියෙනවා. තාත්තිගේ බයික් එක තියෙනවා. ඒක මේ තාත්ති කැමති නැහැ. මම කැමති නැහැ. මම බයික් එක පදිනවා. ඒ කියන්නේ මේ බයික් එක සේෆ් නැහැ කියලා ඔය කියලා වැස්සට වලකට ගිහිල්ලා සේෆ් නැහැ කියලා තමයි කැමති නැහැ. ඊට පස්සේ කැම්පස් එකට ආවට පස්සේ බයික් එකක් ගන්න ඕන නිසා ඒකත් අමාරුයි කියලා තමයි ගත්තේ කැම්පස් බයික් එක. මේ ඒක ගත්තා කියන්නේ අරන් දෙනකොට ඉතින් ওই විදිහට අපි අපේ අදහස් ෂෙයා කරගත්තා. ඉතින් මේ තියෙන්නේ ලක්ෂාන් අපේ කඩියා එයාගේ ලයිෆ් එකේ තිබ්බ හැපි දේවල් කියන එක. ඉතින් අන්තිමට ওই විදිහට අපි ඔක්කොමලා අදහස් ටික ෂෙයා කරගත්තා පස්සේ ඒ කට්ටියත් එක්ක ෆොටෝ එකක් ගහලා අපිත් අන්තිමට ෆොටෝ එකක් ගහලා එදා දවසේ අපොයින්ට්මන්ට් එක ඉවර කරලා ගෙදර ගියා. පේන්නේ නැහැ මං ඒක.